හායි. ඔන්න අද කාලෙකින් එක්කෙනෙක් එළියට බහැලා. එන්නකෝ බලන්න ඉතින් මේ කොහෙද යන්නේ කියලා. අද ඉතින් ඉරිදානේ සතියේටම හම්බ වෙන වන් ඇන් ඔන්ලි නිවාඩුව. ඒ නිසා මං හිතුවා අද පොඩ්ඩක් එළියට බහැලා මේ වටපිටාවේ සුන්දරත්වය විඳගන්න. එහෙම හිතාගෙන මම මේ යන්නේ බෝට්ටු පදින්න. මම කිව්වට මං විතරක්ම නෙමේ සැපට දුකට සනි. මගේ බෝයිෆ්‍රෙන්ඩ් සුද්දත් එක්ක තමයි මේ යන්නේ. බලන්නකෝ අද දවසේ ලස්සන ඉර මාමත් මදි නොකියන්න පායලා තියෙනවා. අපි අද යන්නේ සමනල වැවට. වැවට යන්න තියෙන්නේ පඹහින්නෙන් හැරිලා සබරගමු කැම්පස් එක පාරේ. කැම්පස් එක පාස් කරන් පොඩ්ඩක් ඉස්සරහට යනකොට තුම්මන් හන්දියක් තියෙනවා. එතනින් දකුණට තමයි දාන්න ඕනේ. මෙයත් ඔය ගියාට හරියටම දන්නේ නැහැ. හැබැයි දන්නේ නැහැ කිය හරියටම තැනට ගියා. මේ පාරේ ගෙවලුත් තියෙනවා. දෙපැත්තේ ගස් කොළ ටිකක් වැඩි හැබැයි. අම්මේ ඉතින් මේ කොළපාට පරිසරය කොච්චර වාසනාවක්ද. කොච්චර අවුව තිබ්බත් මේ මැද්දෙන් යනකොට පුදුම සිසිලසක් තමයි දැනෙන්නේ ළමයි. ඔන්න දැන් නම් අපි වැව ආසන්නයට ඇවිල්ලා වගේ. වැවත් ලාවට පේනවා වගේ. ඔව් ඒ වැව තමයි. අපේ ඉතින් දෙයියෝ දැක්කා වගේ. ඔන්න ඉතින් අපි බයික් එක පාක් කරලා හෙල්මට් එහෙම තියලා දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙතන පොඩි නෝටිස් ටිකකුත් දාලා තියෙනවා. රෑ 7න් පස්සේ මෙතන ඉන්න බෑ කියලා තියෙනවා. ආය බල්ලොන්ට කෑම දාන්න බෑ. ඊට පස්සේ මත්ද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒවා ඔයගොල්ලෝ කරන්න එපා යනවනම්. ඒ වගේම මෙතන වෙල්කම් බෝඩ් එකක් ගහලා තියෙනවා. අපිව වෙල්කම් කරන්න. මෙන්න මෙතනින් පාරට තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා එතන පොඩි හට් එකක් වගේ. ඒකේ තමයි ටිකට් ගන්න තියෙන්නේ. සහ අපිට අර ජැකට් ගන්න පුළුවන් එතනින් තමයි ඒ වැඩ ටික ඔක්කොම කරන්නේ. වැවනම් මාර් ෂෝක් නිල් පාටයි වතුර ටික. මේ ඉන්නේ මම. ඔන්න ඉතින් මේ ලස්සනට බැබලි තියෙන්නේ සමනල වැව. බලන්නකෝ ඉතින් ලස්සන නේද? ඔන්න අපි ජැකටුත් දාගෙන දැන් වැඩේට බහින්න තමයි යන්නේ. වීඩියෝ එකක් කරනවා කිව්වට පස්සේ මේ අය අහනවා බෝට්ටුව මොන පාට එකක්ද ඕනි කියලා. අපි ගෝ ඉතින් ඔන්න කැමති පාට එකක් දෙන්න කියලා. ඊට පස්සේ ඔන්න කහ පාට බෝට්ටුව අපි දෙන්නට දුන්නා. එයාවේ රතු පාට එකේ. දැන් මම ඔය ඔහොම වීඩියෝ කර කියව හිටියට ඔතනේ හරි බයේ තමයි හිටියේ. මොකද අපි දෙන්න විතරනේ බෝට්ටුව යන්නේ. මේකට කලින් කවදාවත් බෝට්ටු පැදලා නැහනේ. ඔහොම පැදලා නැහැ. ඔය හබලින් එහෙම පැදලා නැහැ. ඉතින් අපි දෙන්න තනියමනේ. ඒ නිසා පොඩ්ඩක් බයේ තමයි හිටියේ. සමනල වැව කිව්වට කට්ටිය දන්නේ නැහනේ. මං කියන්නේ කට්ටියට එපා වෙයිද දන්නේ කමක් නැහැ. අහගන්නකෝ. හැමෝම දන්න විදිහට කිව්වොත් මේක තියෙන්නේ සබරගමු කැම්පස් එක කිට්ටුව. කැම්පස් එක පාරේ ඇවිල්ලා තමයි එන්න තියෙන්නේ. ඔයාලා දන්නවද මේකේ ඩෑම් එකේ ලීක් එකකුත් තියෙනවලු. සමනලයක්ගේ හැඩයක්ලුනේ තියෙන්නේ. ඒකනේ සමනල වැව කියලා කියන්නේ. උඩින් ඉඳන් බලනකොට එහෙම එකකුත් පේනවා තමයි. වටේට තියෙන රක්ෂිතය. හරි. එව්ව ඇති දැන්. ඒ ඇස්සේ මේ අය අහනවා මීට කලින් බෝට්ටු පැදලා තියනවද කියලා. අපි මේ ලොක්ක දෙන්න වගේ ගියාට අපි දෙන්නගෙන් කවුරුවත් වැරදිලා ආවත් මෙහෙම එකක් පැදලා නැහැ. පැදලා නැහැ කිව්වම එයා අපිට පදින විදිහ කියලා දුන්නා. කෝකටත් කියලා මෙන්න මෙව්ව දෙකක් දාගෙන 33 කෝටියක් දෙවියෝ සිහි කරගෙන අපි වැඩේට බැස්සා. කියන විදිහට නම් ලේසි වගේ. බලමුකෝ ගිහිල්ලා. හරි ලේසි. පොඩ්ඩක් පැත්තෙන යනකොට ගානන්ත දෙල්ලෙන්නේ. ඉතරපු දුබදේ බහිනවද? දුබදේ බහිනවද? මම ඕන්න කමන්නේ සෙරප්පු දෙක නන්නේද? තියලා යනවද? අදින් තියන. ඒක දාගෙන බෑනේ. දැස්සත් කමන්නේ. කිච්චන හැබැයි. උදරම් පස්සට හෙප්පිලා නම් දෙපැත්තෙන් තියන්න. ඕනගේ ජැකට් එකේ හකුරම් දාන්න.
කොහෙන් අඩිය ටිකක් කවන්නේ නැහැ. නෑ පැත්ත යන්න ඕනේ අනිත් පැත්තට. පැත්ත මේ පැත්ත. ඒ කිව්වේ? මේක ඉස්සර මොනේ බලන්න බෑ. හරි හරි. මම මේ පැත්තට වාඩි වෙන්න ඕනේ. පැත්තට කරලා ඉස්සර එක්කනා ගහනවා විදියටම පිටිපස්ස එක්කනා ගහන්න. ඒක තමයි යන්නේ. ඉස්සර වමෙන් ගන්නවා නම් පිටිපස්සට තොන්නෙම ගන්න. හරියට. හරි හරි. ඔයම් පේන්නේ. කවද බදපු පොට්ටුද? කවද බදපු පොට්ටුද? කොහෙද හරි යන්නේ? නෑ මේක යනවා අපිට තේරෙන්නේ. ඔව් නේද අපි දැන් අතෙන් ළඟයි. අයියෙන් පදින්න අයියෙන් පදින්න. අපේ දැන් නම් ඉතින් බෝට් පැද්ද හැකි ඕන තැනක බෝට් පැදිලා නැතිනම් මෙතන විනාඩි 15ක රයිඩ් එකකට එයාලා ගන්නවා රුපියල් 500ක් එක්කෙනෙක්ගෙන්. පැය භාගයක රයිඩ් එකකට 1000යි එක්කෙනෙක්ගෙන්. පැයක රයිඩ් එකක් යන්න පුළුවන් වැව එහා පැත්තට වැවේ කොනට යන්න පුළුවන්. අපි ගියේ පැය භාග රයිඩ් එකක්. ඒක පොඩි දූපතක් වගේ තියෙනවා. ඒක වටේ යන්න තියෙන්නේ. ඒකට පැය රයිඩ් එකක් යනවා නම් 1250යි. ඒකට තව ටිකක් දුරට යන්න පුළුවන්. ඔන්න ඉතින් අපි පැයක රයිඩ් එකක් තමයි ගියේ. මේකත් මරු වැඩේ හොඳේ. අපි දෙන්න ඉතින් කයිකුත් ගහගෙන ආතල් එකේ ගියා. අපි පස්සෙන් අර අයියත් ආවා. ඉතින් අපි දෙන්න වැව මැද පත බෑවේ කියලා ඒ අයියා බය වෙන්නේ නැති. ඔය කොහෙද යන්නේ? යාරියා පස්සෙන් යන්න ඕනේ. ආයි බෝට් වලින් ඕනේද? ඒක ෂොක් නේද? Oh, Amy. Amy hadisi. Yani Amy hadisi. ඉස්සරේ. අපි දෙන්න හෙන වේගෙන් පදිනවා. දැන් අර අයියා අපිව පාස් කරන් ගියා. එයා වල්ලන්න වගේ අපි අපස්සෙන් යනවා. පස්සේ තමයි මතක් වුණේ මොකද මෙච්චර හයියෙන් යන්නේ මේ නිවිහැනෙලි ගියහැකිනේ කියලා. අපිටත් ට්‍රැක් නේ. අපි කීයටද පටන් ගත්තේ කියලා මතකද? පැය භාගයක් නම් වෙන්නේ අපි ෆාස්ට් ගියා නේද? බලන්නකෝ වතුර ටික. ෂෝක්. සීතලක් නෑ නේද හැබැයි. මහ දවස්. මොකක් හරි වෙනවා මගේ දැනෙනවා මට. මොකද? මං හිතුවේ යත් යනවා කියලා අපිත් එක්ක. මං හිතුවේ යත් අපිත් එක්ක යනවා කියලා. ඒ කියන්නේ බෝට් එක පදින්න? මං එන සතුටු හිටියා. කනුට එයා වෙන බෝට්. එයා වෙන බෝට් එක ගිහින්. වෙන්න ඕනේ. අපිට බැරි වෙන්නේ බෝට් පදවන ජොබ් එකක් හොයාගන්න මේ පාර්ට් ටයිම් වගේ. ඔන්න කොහෙද යන්නේ මේ? ඔයා ඉන්න රෙස්ට් කරන්න මම පදින්න. ඔබ විවේකයක් ගන්න. මා රැගෙන යන්න. ඔබ විවේකයක් ගන්න මා රැගෙන යන්න. මං ඔයාලට ගමනාන්තයට ගිහිල්ලා කතා කරන්න ඕවා නිදා ගන්න. හොස්පිටල්
පිල්ලකද මෙන්න කොහේ වෙන පැත්තකට යන්න මං කොයි පැත්තටද තියන්නේ වමර කපන්න ඕන නම් දකුණට ඊට උඩ කපන්න නම් මට වම දකුණ පැටලෙනවා යන්න ඕන පැත්තට දුරයන් හයි මට දැන් යන්න ඕනේ අර හෙට මෙහෙට ගිහපුවා නම් හරියද ඒත් යන්නේ මෙහෙටනේ තරෙන්නේ නැහැ බෝට්ටුව බෝට්ටුවද උරුවද්ද sorry darling sorry අපිට නාන්නක් තිබ්බා දෙදිගේ එන්න තිබුණේ අනේ shit ඇත්තටම අපි නාමු කොහෙන්ද තුවායක් නැහනේ අපිට වෙලා තියෙනවා ඔව් මේක පදිනාසෙ වීඩියෝ කරන්නත් එපා ඒකත් ඔබටෙන් අමතක වෙනවා. කොහොම හරි ඔන්නෝම වටයක් ගිහින් අපි යහතින් ගොඩට ආවා. ඉතින් ඔයාලත් මේ ළඟ පාතේ ඉන්නව නම් ඇවිත් යන්න ඉන්න මෙයාලා. මේක හරි ෂෝක්. ඔන්න ඉතින් දෙයනේ කියලා බෝට් පැදිලත් ඉවර කරලා අපි දෙන්න ගෙදර එන්න පිටත් වුණා. ඒන මග බඩගින්නක් හැදුනා. ඊට පස්සේ අපි කෑම සොයා ගියා. ඉතින් ඔන්න අපි මෙන්න මේ කඩේ ළඟ නවත්තලා කන්න හිතුවා. මෙතන තියෙන්නේ බෙලිහුල්ලොය පාස් කරන් පහළට එනකොට කියන්නේ බලංගොඩ පැත්තට එනකොට වම් අත පැත්තේ තියෙනවා කඩේ නම නම් මට මතක නෑ. ඒකෙන් තමයි කෑම ගත්තේ. එතන හොඳයි. එතන ලස්සනයි වාඩි වෙන්නත් ඉඩක් තිබුණා. අපි ඉතින් එතනින් කෑම ගත්තා. කෑම එක එනකන් අපි ෆොටෝ ටිකක් එහෙම ගැහුවා. ඉතින් දන්නේ නැද්ද ඉතින්. මේ ඔන්න ඉතින් අපේ රයිස් එක ආවා. මේ තියෙන්නේ චිකන් ෆ්‍රයිඩ් රයිස් මගේ ආසුම කෑම. ඔන්න දැන් ඉතින් කෑමක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් කාලා බණ්ඩි පුරවගෙන අපි ආපහු නිවස බලා යන්න පිටත් වුණා. එහෙනම් ඉතින් අදට ඔච්චරයි. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.